10 එකේ වැලියු එක පොඩ්ඩක් මදි. බොහෝ විට මම week 5 එකක් කරන්නේ නැති 4 එක කරලා මෙහෙම නවත්තලා ඊට පස්සේ ලයිසන් එක අවුටෙන් ඩවුන්ලෝඩ් කරගන්නවා නම් ගොඩාක් හොඳයි. හයි වීක්ස් 3ක් කන්සිස්ටන්ට්ලි පෝස්ට් කරා. 4th week එක යන්නේ. මට දැන් තේරුණ දෙයක් තමයි කමෙන්ට්ස් උත් තිබ්බා. එකම ටික තමයි වෙන්නේ. ජිම් යනවා, වැඩ කරනවා, කනවා, නැගිටිනවා, වැඩ කරනවා. ওই ටික තමයි වෙන්නේ. මම වැඩිපුරම මේක වීක් එක ඩොකියුමන්ට් කරන්න හිතුවෙත් මේ කැමරා ෂයි එක අඩු කරගන්න කතා කරන එක පොඩ්ඩක් හැදෙන්න මම හිතනවා මේ වීක්ස් 4න් මේ වීක් 1 එකත් එක්ක දැන් මේ වීඩියෝ එක වාද්දි කතා කරන එක පොඩ්ඩක් හැදිලා කියලා මම හිතනවා පොඩ්ඩක් ෂේප් එකේ හිටියට වැඩි හොඳට කතා කරනවා කියලා. Hi, good morning. Week 3 පටන් ගන්නවාද? අද උදේම නැගිටලා මේ වීක් එකේ ඔළුවේ තිබ්බ ප්ලෑන් එක විදිහටම උදේම නැගිටලා ෆුල් ෆෝකස් කරලා වැඩ ටිකක් කරා. 12ට ළඟයිද? දැන් අපේ අම්මා කොළඹ යනවා. ඒගොල්ලන් බස් එකට ඩ්‍රොප් කරලා මම එහෙම ජිම් යනවා අද ලෙග් ඩේ එක. Might not be the right one. This might not be the right time. Oh, but there's something about us I got to say. Oh, there's something between us anyway. මට රෙකෝඩ් කරන්න අමතක වුණා මේ වැඩත් එක්ක වැඩ කරගෙන ගියා. අපි අනුෂයාගේ දෙවෙනි වීඩියෝ එක අන්තිමට ෆයිනලි පබ්ලිෂ් කරා. ඒක බලන්න හෙට පබ්ලිෂ් කරන්න තියෙන වීඩියෝ එකක ෆයිනල් තින්ග්ස් ටිකක් ලේට් වුණා අපේ පැත්තේ. අපි ෆොලෝ අප්ස් කරන්න නැතුව හරියට ටීම් එකත් එක්ක ක්ලයන්ට් ඕල්රෙඩි සති 3ක නැත්නම් 2ක මේ රෙකෝඩින්ග්ස් එක සැරේ කරලා දුන්නා. ඊට පස්සේ ඒ ටික අපි ඒකමම ටීම් එකක් දාලා ටයිම් තිබ්බ හින්දා අපි ලොකුවට කෙයා කරේ නැහැ ඒක පුෂ් කරන්න. ඊට පස්සේ අන්තිම මොහොතේ අද උදේ හරි ඊයේ තමයි පුෂ් කරන්න පටන් ගත්තේ. එතකොට අපි almost late වෙනි. එතකොට අලුත් දෙයක් අපි ඉගෙන ගත්තා. ඒකේ කොච්චර ටයිම් තිබ්බත් සතියක්ද දෙකක්ද මාසයක්ද දාගෙන වීඩියෝ එකක් දුන්නා නම් ටීම් එකට වීඩියෝ එකක් කරන්න ටයිම්ලයින් එක හිතන්නකො දවස් 7ක් තියෙනවා කියලා. දවස් 7ක් තියෙනවා නම් ඒ 7 කොහොම හරි කරන්න මාස 2ක් තිබ්බත් අර 7 වෙද්දි වැඩේ ඉවර කරලා තියාගන්නවා. මේ පබ්ලිෂ් ඩේට් එක කොච්චර මේ කල් ගිහින් තිබ්බත් අර යූෂුවල් ටයිම්ලයින් එකට වැඩේ කරලා ඉවර කරලා ඒ විදිහට පුෂ් කරලා ඒ ටික හැමෝම තියාගන්න ඕනේ. එහෙම නැත්තම් මේ වගේ වෙන්න පුළුවන් ඉස්සරහට. ටයිම්ලයින් එක බා ලස්සනයි. මම හරියට මෙහෙම තියෙනවා. wow.
හයි දැන් ජිම්මයන් තම හදන්නේ මගේ වීක් 3 එකේ වීඩියෝ එක YouTube එක දාලා තියෙන්නේ තාම පබ්ලිෂ් කරේ නැහැ රිවිව් කරනකන් තියෙන්නේ අඩුපාඩු මොනවද තියෙනවද කියලා බලලා කියනකම් තියෙනවා දැන් වෙලාව 5:00යි දැන් ජිම් යනවා අද චෙස් ඩේ එකක් ගිහිල්ලා එනවා You're just surfing, leaning into me like it's a knot. It's so crazy lately. You just understand my feelings, make me see I'm capable of fine and feeling beautiful tonight. I'm ready to die. Maybe it's the අපි shirts, t-shirts, blouses, trousers, frocks, jeans වගේ දේවල් වලට කිසිම ලෝභකමක් නැතුව වියදම් කරාට මේ අන්ඩර්වෙයාර් වලට යටැඳුම් වලට ආවට පස්සේ අපි සෑහෙන ලෝභයි. ගොඩක් අය පුළුවන් තරම් try කරන්නේ ලාභම එක ගන්න. දැන් වෙලාව 10යි අද වැඩ ටික කරලා 11 විතර වෙද්දි නිදා ගන්න ඕනේ උදේම ගරාජ් එකට යන්න තියෙනවා උදේම යන්න ඕනේ එතකොට වෙන කට්ටිය එන්න කලින් ගියාම වැඩේ ඉක්මනට කරගන්න පුළුවන් I found a place full of charms, a magic word in my bed. මේ කලින් වීඩියෝස් වල යූස් කරලා තිබ්බ මියුසික් එකක් ඔඩියෝ එකක් වුණා මේ පස්සේ වීඩියෝ එක දාද්දි අනිවාර්යෙන් මේ ලයිසන් ෆයිල් එක අනිවාර්යෙන්ම ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ මොකද මේ දැන් හිතන්නකෝ දැන් මියුසික් එක හදපු එක්කෙනා ගේ ලයිසන් එක YouTube එකත් එක්ක තියෙන ලයිසන් එක හරි මොකක් හරි එක ඉතින් එයා දෙන ලයිසන් එක කැන්සල් වෙනවා කියලා certain period of time එකකින් පස්සේ එතකොට හිතන්න මාස අවුරුද්දක ඉවර වෙනවා කියලා අපි දන්නේ නැහැ අපි ලයිසන් එක ගත්තට ලයිසන් එක කියවලා බලන්නේ නැහැ නිකන් ගත්තා දැම්මනේ ඕකේ සාමාන්‍ය ඕක වික ෆයිල් එකකින් එහෙම කියවලා බලන්නේ නැහැ එතකොට ඒගොල්ලෝ මේ සාමාන්‍ය ලයිසන් එක කැන්සල් වෙලා තිබ්බොත් ඔයා කලින් යූස් කරලා තිබ්බට දැන් කැන්සල් නම් දැන් වෙලා ඒ කියන්නේ මේ වෙලාවේ කැන්සල් නම් එක එතකොට ඔයාට කොපිරයිට් ක්ලේම් එකක් එන්න පුළුවන් ඒ හින්දා අනිවාර්යයෙන් මේ පරණ මියුසික් එකක් වුණත් යූස් කරද්දී ලයිසන් එක අලුතෙන් ඩවුන්ලෝඩ් කරගන්නවා නම් ගොඩාක් හොඳයි Good morning. Week 4 එකේ තුන්වෙනි දවස් අද වෙනස්නේ. මම දැන් උදේ වැඩ ටිකක් කරා උදේම නැගිට්ටාද. අද යනවා එළියට. ලෑස්තිලා ලබ් ගාලා යන්න ඕනේ. මම මේ ඊයේ week 3 වීඩියෝ එක දැම්ම ඒක තිබ්බ කමෙන්ට් එකක්. මගේ ඔළුවේ තිබ්බ මේක වෙයි කියලා. ඒ කමෙන්ට් එකේ කියන්නේ week 1 and 2 බැලුවට පස්සේ week 3 එකේ වෙන්න පුළුවන් ටික ප්‍රෙඩික්ට් කරන්න පුළුවන් කියලා වීඩියෝ එක බලද්දී. ඒ කියන්නේ මගේ එකම නෙවෙන්නේ. කමටිකන කරන්නම යුෂුවලි එතකොට මට ඕක හිතුන එඩිට් කරද්දිත් මේක දැන් ප්‍රඩික් කරන්න පුළ මේක දැන් එකම වෙන්න කියලා මට තේරුණා වැඩි ඉස්සරහට මම ප්ලෑන් අවුට් කරන්න ඕනේ මේ වීක් එකේ මගේ අයිඩියා එක තමා ඩොකියුමන්ටේෂන් එක වීක් වයිස් දිගටම යනවා ඒ අතරතුර මොනවා හරි තව වීඩියෝ එකක් තව ලොන්ග් ෆෝම් වීඩියෝ එකක් මැදින් පබ්ලිෂ් කරන්න පුළුවන් නම් හොඳයි කියලා හිතුවා. එතකොට බලන අයට මොන හරි ගන්න දෙයක්ත් තියෙනවා. මොකද මගේ අර නිකන් week in life එකේ මම පොඩ්ඩක් පුළුවන් තරම් දැන් share කරනවා. ඒ වුණාට මේ වෙනම dedicated videos දැම්ම නම් හොඳයි කියලා හිතුණා. මම දන්න දේවල් share කරගන්න. ඔක තමයි අප්ඩේට් එක දැන් යන්න ඕනේ. ගිහින් ඇවිල්ලා ඊට පස්සේ රැ වෙලාවයි වැඩ කරනවා. in the best possible scenario to not have that happen. We're producing so many different formats.
මගේ කන්ටෙන්ට් එකේ වැලියු එක පොඩ්ඩක් මදි. වීක් 5 එකක් කන්ටිනියු කරන්න නැතුව ඩෙඩිකේටඩ් වීඩියෝස් කරන්න මොන හරි ටොපික් එකක් අරගෙන ඒ කියන්නේ වැලියු එකක් දෙන විදිහේ vlogs කරන්න. නිකම්ම වීඩියෝස් නැතුව. ගොඩක් අය කියලා තිබ්බේ වීඩියෝ එක බලන්නේ එඩිට් එක හින්දා කියලා. වීක් 4 වීඩියෝ එක පොඩ්ඩක් ඩියුරේෂන් එකනොත් පොඩ්ඩක් කොට වෙයි. ලෙන්ත් එක පොඩ්ඩක් අඩු වෙයි. මොකද මං දවස් දැන් වෙන්ස්ඩේ එක හිතුවට පස්සේ තර්ස්ඩේ මම පොඩ්ඩක් රෙකෝඩ් කරා. ෆ්‍රයිඩේත් පොඩ්ඩක් රෙකෝඩ් කරා. ලොකුවට කතා කරේම නැහැ. දවස් දෙකේම කතා කරන මොකුත් ටිප්ස් නැහැ. නිකන් බී-රෝල්ස් ටිකක් ගත්තා විතරයි. මේ වීක් එකේ වීඩියෝ එක පොඩ්ඩක් කොට වෙයි. ඒ හින්දා මං සන්ඩේ වෙනකන් ඉන්නෙත් නැහැ. මේක සන්ඩේ එකක් එඩ් කරන්න නැතුවම බොහෝ විට සැටර්ඩේ එකෙන් වීක් එක එන්ඩ් කරලා වීඩියෝ එඩිට් කරයි. බොහෝ විට මම වීක් 5 එකක් කරන්න නැති 4 එක කරලා මෙහෙම නවත්තලා ඊට පස්සේ more value දෙන්න පුළුවන් විදිහේ වීඩියෝස් ටික රෙකෝඩ් කරන්න තමයි හිතාගෙන ඉන්නේ. කොහොම හරි අපි බලමු මොකද වෙන්නේ කියලා.